මම ඒක දැනගත් දවසට මම හරි පරිස්සම් වෙනවා. කොයි කාලෙකද ටිකක් තේරුනේ මම දැන් මේ පොඩ රෙස්පොන්සිබල් විදිහට හැසිරෙන්න ඕනේ කරන දේවල් කොල්ලෝ මාව ෆලෝ කරනවා. ඕක උනේ මම රිහැබ් එකට ගියාට පස්සේ. රීහැබ් එකට ගියන් පස්සේ. රිහැබ් එකේ ඉන්නකොට රිහැබ් එකට අලුතෙන් කොල්ලෝ එනවනේ. ඒගොල්ලෝ ආවම පොඩි ඉන්ටර්විව් එකක් තියලා තමයි ගන්නේ. ওই ඉන්ටර්විව් එකේදී මෙන්න කොල්ලෝ කියනවා මේ ඩ්‍රග්ස් වල පෙළඹුණේ කොහොමද කියලා අහුවම ඒගොල්ලෝ කියනවා ස්මෝකියෝ ග්‍රැප් තමයි ඇහුවේ ස්මෝකියෝ තමයි ෆලෝ කරේ එහෙම තමයි ඩ්‍රග්ස් වල පෙළඹුණේ. පොඩි කාලේ මත්ද්‍රව්‍ය භාවිත කරපු කෙනෙක් හැටියට මගේ ජීවිතේ වීරම චරිතයක් කියලා හිටියේ ස්මෝකිය කියන කෙනා. ඇත්තටම කිව්වොත් දුම් වලින් තමයි ආ හිටියේ. දැන් යා ඔක්සිජන් වලින් හුස්ම ගන්නවා. මම හොඳටම දැකලා තියෙනවා. ඇසිඩන්ට් දන්නේ නැහැ කොල්ලොත් එක්ක රණ්ඩු කරනවා කෑ ගහනවා. දැන් බලන්නකො ස්මෝකියෝ ඉන්න විදිය. මුළු ලංකාවේම ප්‍රසිද්ධ රැප් ගායකයෙක් තමයි ඉතින්. කියන චරිතය මේ අඳුර ගන්න බැරුණා මටත් එළිය දැකපු විදියට එළිය හිටපු විදියත් එක්ක. ඊට පස්සේ තමයි මට පෙවුනේ කියන්නේ මාර කියන්නේ තනිකර යූත් එකේ භාගයට භාගයක් බ්‍රෝ මං ඉන්න වැඩ පැත්තට ගිහින්. ඒතොර ඒ ප්‍රෙෂර් උයි ඒතොර පොඩ්ඩක් නිකන් කල්පනා කරලා බලන්න මගේ මයින්ඩ් එක මොන වගේ